හයි හෙලෝ මං කිව්වා වගේම අද AI චැලෙන්ජ් එකකින් තමයි ඔයාලා ගාව දාවේ. ඔයාලා හිතන්නේ මේක මොකක් වෙන්නද කියලා. මේක තමයි සෝලෝ ඩේට් එකක්. මම සෝලෝ ඩේට් කියන එක මම normally මගේ ජීවිතේ ඉස්සර ඉඳලම තිබුණ දෙයක්. ඉස්සර ඉඳලම මම සෝලෝ ඩේට්ස් ගියා. මම ටුක් එකක් ගා ගන්නවා. මට ඕනි තැනකට මම ෆිල්ම් එකක් බලන්න යනවා. මම තනියම කඩේකට ගිහලා කනවා. සාමාන්‍ය දවසේ එන්ජොයි කරලා මම සාමාන්‍යයෙන් එහෙම ඉන්න කෙනෙක්. so මං හිතුවා මේක හොඳ අයිඩියා එකක්. අද ඔයාලත් එක්ක යන්න මම මේක ප්ලෑන් කරා. so අද තියෙන චැලෙන්ජ් එකක්. චැලෙන්ජ් එක තමයි මම ළඟ තියෙන රුපියල් 1500යි. අද සෝලෝ ඩේට් එක වෙනුවෙන් 1500ට අමතරව රුපියලක්වත් ස්පෙන්ඩ් කරන්න බෑ. 1500 ඇතුලේ මං අද දවසේ මගේ සෝලෝ ඩේට් එක වෙනුවෙන් මොනවද කරන්න කියලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ලොකු ගාණක් අපේ අතේ නැතුව අපි චූටි ගාණකින් උනත් දවසේ එන්ජොයි කරලා අපි තනියම කොහොමද සතුටින් ඉන්නේ, කොහොමද දවසක් එන්ජොයි කරන්නේ කියලා මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යනවා. so let's go. ඔන්න බලමු මං 1500ක් සෝලෝ ඩේට් එක වෙනුවෙන් වෙනම වෙන් කරගත්තා. හරි අපි දැන් බලමු මං අරගෙන යන බෑග් එකට මං අද මොනවද දාගන්නේ කියලා. මුලින්ම පර්ස් එක, ඉයර්බඩ් එක, පෙන්ස් දෙකක්, මේක මගේ බෝයම් මිනි මයික් එක සහ චාර්ජර් කේබල් එක, කුඩේ ජර්නල් එක, රීඩින් බුක් එක. හයි මම පිටත් වුණා 11:46යි. මේ මම ගත්ත බඩු ටික අද දවසට බලමු අපි අද දවස කොහොම ගත වෙයිද කියලා. හයි ඔන්න අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. වෙලාව තව තියෙනවා. ඔයාලා හිතන්නේ මේ මොකක් වෙන්නද කියලාද? ඇයි මෙන්න මෙතන තමයි මගේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ. වෙනදට සාමාන්‍යයෙන් මම ටිකට් බුක් කරලා තමයි ෆිල්ම් එක බලන්න එන්නේ. අද මම බුක් කරේ නැහැ. මට එතකොට ප්‍රයිසස් වලට පෙන්නන්නේ සාමාන්‍යයෙන් අනිත් එක ඔන්ලයින් බුක් කරනකොට අනේ නෝමල් ප්‍රයිස් එකට වඩා ඉන්ටර්නෙට් ෆී කියලා 65ක් හෝ 70ක් ඇඩ් වෙනවා. සාමාන්‍ය ටිකට් එකට වඩා ටිකට් එක චුට්ටක් වැඩි. සෝ දැන් අද අපි ගාව සල්ලි නැහැනේ. 1500 දී. මට නම් මේක ලොකු චැලෙන්ජ් එකක්. ලාස්ට් වීඩියෝ එකෙත් ඔයාලා දැක්කේ කන්ට්‍රෝල් එකක් නැතුව වියදම් කරලා බජට් එකට වඩා එහා ගිහිල්ලා මම දේවල් අරගෙන තිබුණා. සෝ ඒ හින්දා මං හිතනවා AI එකට මාව තීරිලා වෙන්න ඇත්තටම මේක මම විතින් බජට් සාමාන්‍යයෙන් දේවල් කරනකොට මේක හොඳ ප්‍රැක්ටිස් එකක් වෙයි. මම හිතන්නේ පළවෙනි ෂෝ එක තාම පෙන්නනවා. මම ආසාවෙන් හිටියේ චන්ද්‍රගේ වයිෆ් බලන්න. ඒක තියෙන්නේ 5ට. මට අද 5ට ඇවිල්ලා විතර වෙනකම් මෙතන ටයිම් ස්පෙන්ඩ් කරන්න වෙලාවක් නැහැ. හේතුව මට අල්ලපු ගෙදර අංකල් නැතිලා අදයාගේ 3 මාසෙ දාන්නේ. සෝ මට ඒකට යන්න වෙනවා. ඒ හින්දා මගේ අද ඩේ එක 6 විතර වෙනකොට ඉවර වෙයි. මට තියෙනවා මේකේ මගේ ආස කරන සීට් එකක්. මම ඒක හැමදාම බුක් කරලා ඉන්නේ. ඒක බුක් වෙලාද දන්නේ නැහැ. ඉට්ස් ඕකේ කමෙන්ට් එකෙන් හිතලා මම ආවේ. හයි මම ගිහිල්ලා ටිකට් එක අරගෙන ආවා. මොකද මගේ සීට් එක නැති වුණොත් එහෙම අපරාධනේ. තව කවුරු හරිට ඒක ගියොත් එහෙම මම ඒ හින්දා එයාට කියලාම F8 or 9 දෙකකින් එකක් මට දෙන්න කියලා. ඒක හොඳ වෙලාවට තාම තිබුණා. ඊට පස්සේ මම F8 ගත්තේ මගේ ගාන 500යි. ඒ වුණාට 550ක් ගත්තා. මේ තියෙන අනිත් කොලේ ඉලෙක්ට්‍රිසිටි චාර්ජස් කියලා ඒකට 50ක් ඇඩ් වෙලා තියෙනවා. 550ක් දැන් මගේ ඉවරයි. so මගේ සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ 1500න් 500 දිනවා. මම 1000 දුන්නේ මාරු කරගන්න ඕනේ හින්දා එතකොට මට මෙතන 450ක් තියෙනවා. yes හරි ළමයි පළවෙනි ෂෝ එක ඉවර වෙලා කට්ටියම දැන් එනවා එළියට. so දැන් අපිට යන්න පුළුවන් ඇතුළට. දැන් අපි ටිකට් එකක් අරගෙන තියෙන හින්දා ලොකු රෂ් එකක් නැතුව කට්ටිය හිමීට ගියාට පස්සේ යමු. මොකද දැන් අපේ සීට් එකක් තියෙනවනේ. 12 මාරට පටන් ගන්න. දැන් වෙලාව 12:23යි. තව චූටි වෙලාවක් අපිට තියෙනවා. අපි 12:27ට විතර යමු. අද නම් no popcorn. අපිට popcorn කකා ඉන්න අද සල්ලි නෑ. enjoy කරන්න popcorn ඕනේ කියලා එකක් නෑනේ. හරි මට පේනවා දැන් කට්ටිය ඇතුළට යනවා.
මාත් දැන් යන්න හදන්නේ. ඔන්න බලන්නකෝ මං ආසාවෙන් හැමදාම වෙන් කරන සීට් එක මොකද්ද කියලා. ටඩා! හරි හයි මං ආවා. ඔයාලට කියන්න අමතකුණානේ ෆිල්ම් එකේ නම. ඒක තමයි රූම් නම්බර් 106. මං ඉන්නේ තාම මේ ඔමින් ඔයාලට පෙන්නන්න. ඒ අර කාන්තාවකගේ මල සිරුරක් හිස නැති මල සිරුරක් ගමන් බෑග් එක දාලා අර ගිහිලා තිබුණු ඒ සිද්ධිය ගැන තමයි මේ ස්ටෝරි එකේ යන්නේ. අපිට වැඩි වෙලාවක් නැහැ. දැන් චිප්ස්වත් මුකුත් කෑවෙත් නැහැනේ. පොප්කෝනුත් නැහැනේ අද. මං නතර කරා අයිස්ක්‍රීම් එකක් කන්න. ලොකු දුර ගියේ නැහැ මම. මෙන්න මෙතන ජූස් බාර් එකක් තියෙනවා, අයිස්ක්‍රීම් උත් තියෙනවා. මෙන්න මෙතන තමයි ෆිල්ම් හෝල් එක තියෙන්නේ. හරි අපි දැන් අයිස් එකක් අරගෙන යමු. අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේකේ මේ චොක්ලට් බේරෙනවා. දැන් මගේ ඇඟ පුරා ගෑවෙනවා. මේක මම ටක් ගාලා කනවා ඒ හින්දා. මේකට උනේ රුපියල් 150යි. ඔන්න මං ඊළඟට නතර වුණ තැන අද දවස මතක් වෙන්න මම අරගෙන යන්න මොනා හරි ගන්න මෙතනින් නතර වුණා. පිංගා දැන් තියෙනවා සයිස් තුනක්. ඒක තමයි 250 මොක 300යි මොක 350යි. කෝප් මේකකින් එකක් ගන්න. අපෝ ඔව්. කෝපකින් හඳු එකක් තියෙනවා. එක 250යි. එක 350යි. හෙලෝ. මං ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ආවා ළමයි. මම එක පෙන්නන්නම් ඔයාලට මොකද්ද කියලා. මේකට මට කීයක්වත් තියදාගන්නේ නැති වැඩක්. That's all. එන්න තියෙනවා. මේක තමයි අරන් යන්න හදන්නේ. මම ඔයාලට පෙන්නන්නක මම කොහෙටද ආවේ කියලා. මේක තියෙන්නේ අවිස්සාවේල්ල කොළඹ පාරේ හංවැල්ලට කිට්ටු වෙන. කියන්නේ අවිස්සාවේල්ල පැත්තට යනකොට හංවැල්ලට ගොඩක් කිට්ටු කරලා තමයි මේක තියෙන්නේ. නම තමයි සීතාවක කැලණි නදී ලිටල් පාක්.
වෙලාව 4:37යි. මම පාක් එකෙන් කායකට ආවා හේතුව හවස් වෙනකොට මේකේ සෙනඟ වැඩි වෙනවා. දැන් මම ගණන් වියදම් ටික කිව්වොත් එහෙම ඔයාලට මතකයි ෆිල්ම් එකේ ගාණ වුණා 550. මම 150ක අයිස් එකක් කෑවා. ඊට පස්සේ මම පිඟානකුයි කෝප්පෙකුයි ගත්තන ඔක්කොම 600ක් වුණා. රුපියල් 200ක් තමයි මගේ අතේ ඉතුරු. ඒ 200ට මොනවා හරි කාලා අපිට ගෙදර යන්න තමයි තියෙන්නේ. බලමු 200ට කන්න මොනවද තියෙන්නේ කියලා. මට පේනවා මෙතෙන්ද ජූස් බාර් එකක් තියෙනවා. බලමු අපි ගිහලා මොනවද තියෙන්නේ කියලා කන්න. ෆෘට් සලඩ් එක නම් නොකා ඉන්න හිතුනේ නැහැ. මේක එකිනෙට කාලි ඉවර කරන්න බැරි තරම් ලොකු ෆෘට් සලඩ් එකක්. කාගන්න බෑලම ඊයේ සැලඩ් එක ඒ තරමට ලොකුයි. මම පෙන්නන්නම් ප්ලේස් එක. මේකේ පාක් එකටම එහා පැත්තේ තියෙන්නේ ෆ්‍රෙෂ් ෆෝ යූ කියලා. ඔයාලා හිතන්නේ මම චැලෙන්ජ් එක දිනුවා කියලාද? එහෙනම් පැරදුරන් කියලා. මම පළවෙනි චැලෙන්ජ් එකම මම පරාදයි. මගේ බජට් එකට වඩා රුපියල් 80ක් වැඩිපුර වියදම් වුණා. ෆුඩ් සලාඩ් එකට 280ක් වුණා. මට කරන්න තිබුණේ මගේ පර්ස් එකේ කීයක්වත්ම වැඩිපුර දාගෙන එන්නේ නැතුව එන්න. හැබැයි ඉතින් එහෙම කරන්නත් බෑනේ. ඉතින් වාහනයක එළියට බහිනවා කියලා කියන්නේ හදිස්සියකටවත් කීයක් හරි අනිවාර්යයෙන්ම ළඟ තියෙන්න ඕනේනේ. ඉතින් ඒ හින්දා මම චැලෙන්ජ් එක අද පරාද වුණා. කරන්න දෙයක් නැහැ. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු AI ගේ ඊළඟ චැලෙන්ජ් එක මොකක්ද කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මතක ඇතුව ඊළඟ පාර වීඩියෝ එකත් බලන්න මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මගේ ඊළඟ AI චැලෙන්ජ් එක අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට notification එකෙන් දැනගන්න පුළුවන්. දැන් වෙලාව 5:21යි. So අපි එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු. මේක තමයි අපේ පළවෙනි solo date එක. මම ඔයාලත් එක්ක ගියපු සහ මේක තමයි පළවෙනි AI challenge එක. July 1st week එකෙන් තමයි පටන් ගන්නෙ. අපි බලමු next weekend එකට මොකද්ද තියෙන අපේ challenge එක කියලා. next video එකනොත් මේ වගේම interesting challenge එකක් අරගෙන මම ඔයාලා ගාවට එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. Bye!